අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මට තේරුණ හැටියට දැන් ඔන්න අපි උදේ ඉඳලා නැගිට වෙලාවේ ඉඳලා පුරුදු වෙලා තියෙන විදිහට දිගටම වැඩ කරගෙන යනවා. ඉතින් දැන් මට ඔබ වහන්සේ කියපු එකෙන් මට තේරිච්ච විදිහට අපි ඒ කරන ඒවා ඒ ඇයි කියලා එහෙම කරන්නේ කියලා බලන්න ඕනේ. නැවත වතාවක් ප්‍රශ්නේ අහුවනම් හරි මට ප්‍රශ්නේ අතරමඟදී කැඩුනා. හරි ස්වාමීන් වහන්සේ අපි උදේ නැගිට වෙලාවේ ඉඳලා ඉස්සර ඉඳලා පුරුදු වෙච්ච විදිහට දැන් උදේ නැගිටලා මේ වැඩට ගිහිල්ලා ඒක පුරුද්දක් විදිහට කල්පනා කරන්නේත් නැතුව හැමදේම කරගෙන යනවා. ඉතින් දැන් අපි ඒ කරන ඒවා ඇයි එහෙම කරන්නේ කියලා ඒවා අර ඔබ වහන්සේ මට තේරුච්ච හැටියට තමන් ඇයි එහෙම කරන්න කියලා තමන් තුළට දාලා බලන්නත් ඒකත් හැබැයි යෙදීමක් නේද ස්වාමීන් වහන්සේ? ඒක කිරීමක් නේද එතකොටත්? දැන් මෙන්න මෙහෙම එතනදී දැන් අපි මේ ඔක්කොම දේවල් කරන්නේ. අපි අම්මක් හොයනවනේ ජීවිතේ. එහෙමයි. ජීවිතේ හොයන්නනේ මේ ඔක්කොම කරන්නේ. ඇයි ඒකනේ මෙච්චර මේ කාර්ය බහුල වෙලා තියෙන්නේ. එච්චර මේ ඔක්කොම මහා මේ පීඩාවක් කරලා තියෙන්නේ. ඒ හොයන්නේ මොකද්ද කියලා ඔබ හෙව්වද කිසිම වෙලාවක? මම හොයන්නේ නම් මේවා ආයි නොකර ඉන්න තැනක් තමයි හොයන්නේ. ඒක නොකර ඉන්න තැනකොත් ගිහලා ආයෙත් ඔබ සෙවීමක් නේ කරන්නේ. දැන් ඔබ දැන් ආයෙත් කරන්න හදන්නේ දැන් මේක නොකර ඉන්න කියලා ආයෙත් සෙවීමක් නේ හොයන්නේ. දැන් එතනදී නෙමෙයි ඔබ කරන්න ඕනේ. දැන් ඔබ දැන් කර ඉන්න වැඩ ටික නවත්තලා දාලා ආයි තව තැනකට යනවට වඩා මම කියන්නේ දැන් ඔබ මේ කර ඉන්න එකේ තියෙන සෙවීම මොකද්ද කියලා ඔබ හොයාගන්න. ඒ සෙවීම මොකද්ද කියලා හොයාගන්නකොට ඉබේම නවතියි. නැත්නම් ඔබ නවතින්න හදනකොට ඔබ නවතින්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ නවතින්න හදනකොට ඔබ එතන තායි කරන්නේ වැඩක් නේ. එහෙමයි. හරිද? එතනත් ඔබ වැඩක් නේ කරන්නේ. එතනත් ඔබ සෙවීමක් කරන්නේ. බට් නැවතීම කියනක ඔබ හොයනවා. ඇත්තටම වෙන්න ඕනේ ඒක නෙමෙයි මේ සෙවීම කියන එක මොකද්ද කියලා හොයන්න. ඇයි මේ හොයන්නේ? ඒ පැත්තෙන් හොයන්න. ඒක ඔබ තෝරගන්න ඕනේ. එතකොට ඉබේම නවති. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.